අතේ තියෙන අයිටම් එක මොකද්ද? ආ ඕක මම පන්තියක කියනවා කියලා හිතන් හිටියේ. YouTube එකේ එදා කියපු හින්දා මේ අහපු හින්දා කිව්වේ නැත්තේ. හරිද? මේ තියෙන රිස්බෑන්ඩ් එකක්. රිස්බෑන්ඩ් එක එවන්නම් ළඟදිම. මේ මේක ඇවිල්ලා මේ තියෙන ඒවා ෂෝ ඔෆ් කරනව නෙමෙයි හරිද? මේ අහපු නිසා කියන්නේ ෆිට්නස් ට්‍රැකර් එකක්. මං ගාව කලින් තිබ්බ Apple Watch එකන්නේ. Apple Watch එක ලක්ෂ 4මාරක් විතර වෙනවා සාමාන්‍යයෙන්. ඒ තිබ්බ එක හරිද? Watch 2 Ultra මොකක් හරි ඔන්න එකක් තිබ්බ Ultra 2 හරි මට මතක නෑ. තිබ්බ අලුත් මේක තමයි. කළු පාට එකක් ආව ඊට පස්සේ ඒක ගත්තේ නෑ බොරුවට ආයෙ තව ලක්ෂ 4 පාට මාරු කරන්න ඕනේ නේ ගොම් වැඩ කරන්න හල්ලි තිබ්බ කියලා. කරන්නත් එපා ඔයාලා කරන්නත් එපා. හරිද? මේ Apple Watch එකේ තියෙන drawbacks මං කිව්වොත් එහෙම දවස් 4න් විතර බැටරි බහිනවා. ඒ කියන්නේ දැන් අල්ට්‍රා එකක් තියෙන හින්දා එහෙම නැත්තම් සාමාන්‍ය Apple Watch එකක් තියෙන කෙනෙක්ගේ දවස් 1.5 2කින් විතර බැටරි බහිනවා. හරි? ඊට පස්සේ මම බැටරි නැතුව watch එක බැඳගෙන ඉන්නවා දවස් 2 3ක් යනකම්. බැලුවට වෙලාවක් නැහැ පේන්නේ ෆිට්නස් ට්‍රැක් වෙන්නෙත් නැහැ මොකුත් නැහැ. ඊට පස්සේ watch එක ගලවලා charge එකට දානවා මම. දැම්මම charge කරන තැන watch එක අමතක වෙලා තව සතියක් විතර ඉන්නවා සාමාන්‍යයෙන්. හරිද? එතකොට ෆිට්නස් ට්‍රැක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලින්ම මේ වැඩේ වෙන්නේ නැහැ වැඩේ. හරියන්නේ නැහැ වැඩේ. ඔක කාලෙක ඉඳන් මට තිබ්බ ප්‍රශ්නයක්. මේ කෙටියෙන් හිටියෙන් ටට්ටක් ගාලා කියන්නම් මොකද කරේ? මං බැලුවා පොඩ්ඩක් තව විකල්ප මොනවද තියෙන්නේ. රින් ඕරා රින් කියලා එකක් තියෙනවා. රින් තියෙනවා දාන්න මෙන්න මේ වගේ ඇඟිලි වලට. හරිද? එතකොට ඒවත් charge කරනකොට හැම මේ විවිධ ගැටලු මතුවෙනවා. පොඩි බැටරි ලයිෆ් එකක් තියෙන. එහෙම එහෙම ඕරා රින් වල. හරි? පස්සේ තමයි මේක හම්බුනේ. මේකේ නම Whoop. හරිද? මේක ඔයාලට පුළුවන් මේ සර්ච් කරලා බලන්න. Whoop එකෙත් මේකේ තියෙනවා එක මේ මොනවද කැටගරිස් කීපයක්. ඒකේ Whoop Life කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? සරලව ෆිට්නස් ට්‍රැකර්. ඔයාලට දැන් අද මම පටන් ගත්ත සිස්ටම් ඩෙවලොප්මන්ට් කියන පාඩම මේ පද්ධති සංවර්ධනය කියන පාඩම පටන් ගත්ත 2025 ළමයින්ට. ඒගොල්ලන්ට ස්මාර්ට් සිස්ටම් සුහුරු පද්ධති කියන කාරණේ යටතේ කතා කරන්න තියෙනවා මේ ෆිට්නස් ට්‍රැකර්ස් ගැන. හරිද? මේ ඒ වගේ පාඩමට අදාළ එකක් එක්තරා ආකාරයකට. මේක Apple Watch එකට වඩා ගණන් අඩුයි. හරිද? මේක සාමාන්‍ය ලක්ෂ 1.5ක් ලක්ෂ 1.30ක් වගේ ඔන්න ඔය වගේ මට මතක නැහැ හරියට වගේ තමයි වෙන්නේ. හැබැයි අවුරුද්දකට ඊළඟ අවුරුද්දේ මං සබ්ස්ක්‍රිප්ෂන් එක ආයෙ පාරක් ඇප් එකේ ගන්න ඕනේ තව ලක්ෂ 1.5ක් ගෙවලා. එතකොට හැම අවුරුද්දෙම Apple Watch එක අප්ග්‍රේඩ් කරා වගේ තමයි මේකත්. හරිද? ඒ කියන්නේ මූලික වියදම අඩුයි. නමුත් අවුරුදු 10ක් මේක බැඳන් හිටියොත් ලක්ෂ 15ක් යනවා. වගේ වැඩක් තමයි මේක. හරිද? මේ වාසි තමයි එකක් මේක බර අඩුයි ලයිට් වේට්. හරිද? මේක බරම නෑ. කියන්නේ දැනෙන්නවත් නෑ මේ රිස්බෑන්ඩ් එක වගේ තමයි බර. Apple Watch එක පට්ට බරයිනේ. අර සමහරලාට මම නිදියන් ඉන්නකොට අත යට වෙලා මෙහෙ රිදෙනවා පපුව සමහරලාට අන්න එහෙම වෙනවා. උදේ නැගිටිද්දි මල කරදරයක් ඒක. හරි. මේ එක්ක තමයි මගේ අර තව මේකත් ඒවා මම එකත් ගැලෙව්වා අර බ්‍රේස්ලට් එකක් තිබ්බා ඔය මේ වයිෆ් දීලා. ඒක මං නැත්තම් මම සාමාන්‍ය රත්තරන් දාගෙන ඉන්න මිනිස්සෙක් නෙමෙයි. අර මාලයක් තිබ්බා අම්මා දීලා. බ්‍රේස්ලට් එක තිබ්බා වයිෆ් දීලා. ඒ දෙන්නා ඒක මං ගලවලා තිබ්බහම මට බයින හින්දා තමයි මං ඒක දාගෙන හිටියේ. මෑතකදී මං තීරණය කරා ඒ දෙකත් මං ගලවලා අයින් කරනවා කියලා. හරිද? ඒ කියන්නේ මොකටද නේද නිකන් රත්තරන් එල්ලයි යන්නේ. හරි තීරණ නැති වැඩනේ. මේ ඒක නිසා ඒක සමහරවිට Apple Watch එක ඇතුලට ගිහිල්ලා අර අත රිදෙනවා තද වෙලා උදේ බලද්දි අත කැපිලා එහෙම මල කරදරයක් වෙලා තිබ්බේ. හරිද? මේක ගත්තට පස්සේ මේකේ තියෙන වාසිය තමයි එකක් බර අඩු වෙනවා මම කිව්වා. දෙවෙනි එක තමයි මේ charger එක මේකේ මෙන්න මෙහෙම ක්ලිප් එකක් තියෙන මෙහෙම දාන්න මේකට. මේක අතේ තියෙද්දිම charge කරගන්න පුළුවන්. දවස් 10ක් විතර බැටරි ලයිෆ් එක තියෙනවා. හරිද? අතරමැදින් ෂුවර් කරන charge කරන මතක් වෙනවා සාමාන්‍යයෙන්. charger එකේ කෑල්ල ගලවලා ඉවරලා ඒක තමයි charger එක ගහන්න තියෙන්නේ. හරිම ෂෝක්. හරිද? water proof ඕන නාන කොට හරි ඕන මගුලක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් ওই ටික තමයි. හරිද? වැදගත් දේ තමයි ඔයා පුළුවන් නම් සර්ච් කරලා බලන්න මේක ඔයාලට අදාළ එකක් මම මේ උගන්වන්නේ. හරිද? මේකේ දෙන රිපෝට් එක සාමාන්‍යයෙන් Apple Watch එකකට එහෙම නැත්නම් වෙන මොකක් හරි ඇප් එකකට වෙන මොකක් හරි ෆිට්නස් ට්‍රැකර් එකකට වඩා සෑහෙන ඇඩ්වාන්ස්ඩ්. මේක අර ලෝකේ ප්‍රමුඛ පෙළේ ඇත්ලීට්ස්ලා හැම අපිට ඇත්තටම වැඩක් නැහැ මේ මේක. අපි ඇත්ලීට්ස්ලා නෙමෙයිනේ. හරිද? මම මේක දාගෙන ඉන්න නිකන් ඔය heart rate එක අඩු වැඩි වෙන හැටි පොඩ්ඩක් බලාගෙන ඉන්න පොඩ්ඩක් සිහියෙන් ඉන්න එපයි. සමහර දවස් වලට පට්ට අමාරුයි මහන්සි. එතකොට අර ස්ට්‍රෙස් ඒව බලාගන්න. හරිද? ඉතින් අද ඊ රාය ඉඳන් උදේ එනකොට කොච්චර හොඳට මට නිින්ද ගියත් තව කොච්චර නිදා ගන්න ඕනද කියලා චුට්ටක් ට්‍රැක් එකේ ඉන්න. හේතුව සතිය දවස් 7ම පන්ති නිමාඩු දවසක් නැහැ. එහෙමනේ. ඒක හින්දා තමයි ඔයාලට කියන්න පහුගිය සතියේ මම නිමාඩුවක් ගත්තා. මගේ ප්‍රෝග්‍රස් එක මෙහෙම වැඩි වුණා බලන් ඉද්දි හරිද මේකේ. ඒ කියන්නේ ස්ලීප් ක්වොලිටි එක අරක මේක කියන්නේ මේ රස්සාවේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද?
හැමදාම නිදිගෙන ලස්සනට ආතලක මේක කරන්න තිබ්බනම් ඔන්ලයින් ක්ලාස් විතරක් වයි කරන්න තිබ්බනම් හරිම ෂෝක්. එහෙම ඉතින් කරන්න බෑනේ. හරිද? මේකේ සර්වයිව් වෙන්න බෑ එහෙම කළා. නැත්තම් මමත් කැමතියි සතියට එක පන්තියේ වැඩේ ගොඩනේ. හරිද? වෙලාවකට හිතන එහෙමත් කරන්න. මට බෑ දැන්. හරිද? ඉතින් මේ සෑහෙන ඇඩ්වාන්ටේජ් එකක්. පුළුවන් නම් මූලික ෆිට්නස් ට්‍රැකර් එකකින් පටන් ගන්න. Xiaomi එකේ එහෙම තියෙනවා සෑහෙන අඩුවට රුපියල් 10 15000ට වගේ සාමාන්‍යයෙන් ගන්න ෆිට්නස් ට්‍රැකර්ස් තියෙනවා. ඇප් තියෙනවා ඩවුන්ලෝඩ් කරලා. හරි හමංගයක් ගන්න බැයි. පිටකොටුවෙන් ගන්න එපා ගිහිල්ලා ඉවරලා රුපියල් 500යි. හරිද? කිලෝ එකක් 50යි ඒවා එහෙම ගන්න එපා. එතකොට ඒක වැඩි වෙන්නේ නැහැ හරියට. හරිද? තේරුණේ? හරි? මේ හරි එකක් ගන්න බ්‍රෑන්ඩඩ් එකක් ගන්න හොඳ රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකේ Xiaomi එකේ පට්ට බේස් ලෙවල් එකේ මං ගාව මුලින්ම තිබ්බ ෆිට්නස් ට්‍රැකර් එක මීට අවුරුදු 4කට 5කට විතර කලින් මගේ ෆොටෝ බැලුවොත් ඔයාලට චූටි ෆිට්නස් ට්‍රැකර් එකක් මගේ අතේ තියෙනවා පේනවා ඇති බලන්න හරි බැලුවොත් ඇති ඒක හරි ඒක බේස් ලෙවල් එකේ හොඳ එන්ට්‍රි ලෙවල් එකේ හොඳ එකක් පුළුවන් නම් එකක් දාගන්න ඉගෙන ගන්න ළමයටත් මාර වැදගත් ඔයාගේ නිින්ද ට්‍රැක් කරන්න පුළුවන් අට දවසේ කොච්චර නිින්ද ගියාද දැන් ඔයා බලන්න අද දවසට පැය 8ක් වැඩ කරනවා පැය 10ක් වැඩ කරනවා හෙටත් පැය 10ක් වැඩ කරනවා කියන්නේ එහෙම නෙමෙයි හරියට නිින්ද ගිය දවසට වැඩිපුර වැඩ කරන්න හරියට නිින්ද ගිය නැති දවසට පොඩ්ඩක් නිදා ගන්න බලන්න එතකොට ඉෆෙක්ටිව්. එතකොට ස්ලීප් ඩෙප්ත් එකක් හිටින්නේ නැහැ. ඔයා දිගින් දිගට හොඳට හැමදාම ප්‍රොඩක්ටිව්ලි වැඩ කරනවා. හරිද? ප්‍රොඩක්ටිව්ලි වැඩ කරන මිනිස්සෙක්ට කාලය කියන එක වටින මිනිස්සෙක්ට සාමාන්‍යයෙන් අවුරුද්දකට දැන් ලක්ෂ එකමාරක් ගෙවලා වුණත් මේක දාගෙන ඉන්න එක ඊට වැඩිය වටිනවා. ඒ කියන්නේ සමහරවිට මම මේක දාගෙන ඉඳලා ලක්ෂ එකමාරකට වඩා අවුරුද්දකට මට අසනීපයක් වෙලා වෙන්න තියෙන දේ බේර ගන්නවා සමහරවිට. සමහරවිට මම ලක්ෂ එකමාරකට වඩා ව්‍යාපාරයෙන් හම්බ කර ගන්නවා සමහරවිට. අන්න එහෙම වෙනවා. ඒක එක පැත්තකින් වියදම් කරනකොට අනිත් පැත්තෙන් හම්බ වෙනවා වගේ එකක් වෙන්නේ. හරිද? මං කරනවා කරන්න යන්න ඕනේ නැහැ. මම නිකන් මේක දාගත්තේ. හරිද? මේ ඔයා පුළුවන් නම් මූලික මට්ටමේ එකක් පටන් ගන්න. මම නිකන් අහන්නේ ෆිට්නස් ට්‍රැකර් එකක් හරි මොකක් හරි තියෙන කට්ටිය අවසන් බලන්න තමන්ගේ අතේ. නිකන් මම මට බලා ගන්න නිකන්. එහෙම තියෙනවා තමන් ගාව. තමන් පොඩ්ඩක් ඒ සීන් එකේ ඉන්නේ. ඉන්නව නේද කීප දෙනෙක්? very good. හරි.